වසර නිමාවේ කෝල්මලේ අපහාදුර සරහරි දෙල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහදරා තනක දැල්ලේ සුබ සිහිනේ ආවී නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා අයිබෝන් මදබොට් ඉතිෂෝ channel එකට වෙනද වගේම ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ළඟම එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලස්සන ෆ්‍රොක් එකක් මසා ගන්න ආකාරය. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ පේන ලස්සන ෆ්‍රොක් එක මසා ගන්න ආකාරය තමයි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් මීට කලින් ගොඩාක් මම අවුරුදු වෙනුවෙන් ලස්සන ෆ්‍රොක්ස් මසා ගන්න ආකාරය මගේ YouTube channel එකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වීඩියෝස් උත් බලලා ඔයාලට ඒ වගේ ෆ්‍රොක්ස් මසා ගන්න පුළුවන්. ඊට අමතරව අලුත් ෆ්‍රොක් එක විදියට තමයි මේ අවුරුද්ද වෙන්න මේ ගවුම අරගෙන ආවේ. ඒ වගේම මේ වෙද්දි ලංකාවේ වැඩිම මෙහොම් වීඩියෝස් එකතු ඔයාලා වෙනුවෙන් මම මගේ YouTube channel එකට නොමිලේම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මෙහොම් දැනුම වැඩිදුර කරගන්න අපේ YouTube channel එක සමග subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම bell icon එක click කරලා තියාගත්තොත් ඉතින් ඔයාලට අපි දාන වීඩියෝ එකක් කිසිම වීඩියෝ එකක් මගහැරීමකින් තොරව වගේ ෆෝන් එකටම notification එක ගෙන ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් තවත් කතා කරන්නේ නැතිව ඉක්මනින්ම යමු වීඩියෝ එකට. ඒ වගේම තමයි මේ ෆ්‍රොක් එක ඔයාලට ව්‍යාපාරික අවස්ථාවක් සඳහාත් ඉතාම සුදුසු විදිහේ ෆ්‍රොක් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතාම ලේසියෙන් මසා ගන්න පුළුවන්. අපිට මේ ෆ්‍රොක් එක බලපු ගමම පේනවා නිකන් ලොකු පැටර්න් එකකට නිර්මාණය කරලා තියෙනවා කියලා. බ්ලොක් එකක් ඇඳලා ලොකු වැඩ කොටසක් තියෙනවා වගේ පෙනුනට ඉතාම සරල නිර්මාණයක් තමයි කරගෙන තියෙන්නේ. ඉතින් නමුත් හරිම ලස්සන එලිගන්ට් ලුක් එකක් දෙනවා සාම්ප්‍රදායික පෙනුමකින් තොරව. ඉතින් එහෙනම් වීඩියෝ එකට යමු කොහොමද මේ ගාව මහගන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ සිංහල අලුත් අවුරුද්ද ළඟ වෙනවනේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට අඳින්න පුළුවන් ලස්සන ෆ්‍රොක් එකක් මසා ගන්න ආකාරය. ඒ වගේම ඔන්න ලේසි ෆ්‍රොක් එකක් මහන විදිහ තමයි අද කියලා දෙන්නේ. ඉතින් ඊට කලින් ගොඩාක් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කප්ටාන් ෆ්‍රොක්ස් ඒ වගේම ඒලයින් ෆ්‍රොක්ස් මසා ගන්න ආකාරය මම අරගෙන ඇවිල්ලා තිනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔන්න අද නම් මම ඇත්තටම ගොඩාක් බතික් ෆැබ්‍රික් හොයලා ඉතින් ලස්සන එකක් හම්බුනේ නැති නිසා සාරි එකක් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් බතික් සාරි එකකින් ලස්සන ෆ්‍රොක් එකක් මසා ගන්න ආකාරය ඔයාලට මේ වීඩියෝ එකේ ඉගෙන ගන්න පුළුවන්. මොකද ඇත්තටම මේ සාරි එකේ තියෙන print එකට මම ගොඩාක් ආස වුණා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ලොකු flower එකක් තමයි තියෙන්නේ. ඉතින් බලමු දැන් මේ වගේ සාරි එකකින් වුණත් අපි අඳුන නිර්මාණය කිරීම කියන එක ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන්ම ටීචර් කෙනෙක් නම් ඉතින් ටික දවසක් ඇඳලා සාරි එක ඇති වුණාම ආට ඒක ලස්සන ෆ්‍රොක් එකක් වඩට පත් කරගන්නත් ඔන්න පුළුවන්. ඉතින් මේ වගේ සාරි එකක් ගත්තම අපිට බලන්න පුළුවන් මොන වගේ ඩිසයින් එකක්ද තියෙන්නේ. ඒ අනුව අපි මොන වගේ ඇඳුමක්ද මාගන්න යන්නේ කියලා. ඉතින් මේ සාරි එකේ ලස්සන මේ වගේ චුටි බෝඩර් එකකුත් තියෙනවා. මේ විදිහට කළු පාටින් තමයි මේ කොටස තියෙන්නේ. ඉතින් ප්‍රධාන කොටසදී මේ විදිහට හෙඩ් පීස් එකේදී ෆ්ලවර්ස් දෙකක් arrange වෙලා තියෙනවා. මේ වගේ ලොකු ෆ්ලවර්ස් දෙකක් arrange වෙලා තියෙනවා. ඒ නිසා මම හිතුවා ලස්සන ඒලයින් ස්කර්ට් එකක් අනිවාර්යයෙන් මේ ගවුමට එකතු කරගන්න ඕනේ කියලා. මොකද රැලි සායක් අපි මේකෙදි නිර්මාණය කරගත්තොත් මේ තියෙන මලේ ලස්සන යනවා. මේ විදිහට දැන් අපි හිතමු රැලි කරගන්නවා කියලා බලන්න. ඕනම විදිහකදී මෙහෙම රැලි කරගත්තම මේ මල හරියට අපිට හයිලයිට් වෙලා පේන්නේ නැහැ. ඒ ලයින් විදිහට තියාගත්තොත් අපිට මේ මල කිසිම රැල්ලක් නැති නිසා මේ විදිහට ලස්සනට හොඳට පෙන්වීමේ හැකියාව තියෙනවා ඇඳුමකදී. ඒ වගේම මේක ගොඩාක් ඝනකමක් නැති, ගොඩාක්ම විනිවිදත් නොපෙනෙන හොඳ ලස්සන හොඳම බතික් සාරි එකක් තමයි මම අද පාවිච්චි කරන්නේ. ඉතින් මේක හරි සුව පහසු වෙන්කට ආල බලන්න ගොඩාක් බර ඝනකම නිකන් අර රෆ්ට් ගතියක් දැනෙන ෆැබ්‍රික් එකක් නෙමෙයි. ඉතින් එන අපි යමු ඇඳුම නිර්මාණය කරගන්න. ඉතින් මුලින් මම ඉදිරිපස සහ පිටුපස පළු A-line ස්කර්ට් එකේ වෙන් කරමින් කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ සඳහා මේ විදිහට අපි කළු පාට වර්ණයෙන් වෙන වෙන කොටස මුලින්ම වෙන් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මම මේ රෙදි කොටස මේ විදියට දෙකට නමා ගන්නවා. දැන් අපිට ඇත්තටම දැන් අස්වාටිය තියෙන්නේ මේ පැත්තට තමයි. නමුත් මේ පැත්තට ගන්න බෑ. අස්වාටිය තියෙන පැත්තට නෙමෙයි සාමාන්‍යයෙන් සාරි එක අපි normally අඳින්නේ අනිත් පැත්තටනේ. ඉතින් මේ පැත්තටම තමයි අපිට මේකෙදි ගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට දෙකට නමාගෙන මුලින්ම ඉදිරිපස පළු පිටුපස පළු වෙන් කරගන්න සිද්ධ වෙනවා මට. මොකද බලන්න අපි මේ වගේ දේ හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ පැත්ත ගත්තොත් මේ ටිකට ප්ලේන් කොටස තියෙනවා. මල පහලට වෙන තමයි තියෙන්නේ. දැන් අනිත් පැත්ත බලන්නකෝ වෙලා තියෙන දේ. අනිත් පැත්තේ මේ පැත්තේ මල පහලට වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මල පිටලා තියෙන්නේ මල් දෙකම එකම දැනින් යන විදියට නෙමෙයි වල බලන්න. එක මලක් පහදින් එක මලක් අනිත් පැත්තට සයිඩ් එකට වෙන්න. මේ මල තියෙන්නේ මේ පැත්ත සයිඩ්. ඒ නිසා අපිට මේක මැදින් වෙන් කරගෙන පැත්ත මාරු කරගන්න වෙනවා. ඉදිරිපස සහ පිටුපස දෙකට මල පහලට එන විදියට. ඒ වගේ දේවල් අපි ඇඳුම් නිර්මාණය කරනකොට ඉගෙන ගන්න ඕනේ. මේ වගේ දෙකට මෙහෙම හදාගෙන මේ විදිහට ඔයාලට කට් කරගන්න පුළුවන් මුලින්ම. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට අරගෙන මේ පැත්තට පළුවක් තියාගන්න. පැත්ත මාරු කරගන්න. එතකොට බලන්න
දෙකේම මල් කොටස් එකම තැනට එන්න අපිට හදා ගන්න පුළුවන්. ඒ විදිහට සකස් කරගත්ත අපි ඔන්න මේ ආකාරයට. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම නමා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ ඒ ලයින් ස්කර්ට් එකේ ෂේප් එක කට් කරගන්න. නැම්ම පැත්ත තමන්ගේ පැත්තට තියාගන්න මේ විදිහට අපි ලස්සනට හදාගෙන තියෙනවා. දැන් අපි ඒ ලයින් ෂේප් එක කපා ගමු. ඉතින් මුලින්ම මේ විදිහට පහළ සිට ඉහළට අපිට අවශ්‍ය කරන උස ප්‍රමාණය ලකුණු කරගන්න ඕනේ අපි. ඉතින් මට අඟල් 38ක ස්කර්ට් උසක් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට යට වාටි නැවිලම හෙන්නත් එක්ක 39ක් ගන්න ඕනේ. ඒ වගේම උඩ අපි 60 කොටස මූට්ටු කරන්න 39.5ක් තියෙන්න ඕනේ. 60 කොටස මූට්ටු කරන්න අඟල් භාගයක් ඕන නිසා. මේ විදිහට තියලා බැලුවම් බලන්න. ඉතින් මේ යම්කිසි ප්‍රමාණයක් අපිට වැඩියෙන් තියෙනවා. මේ වැඩි ප්‍රමාණය අපි දැන් කට් කරගමු. ඉතින් මම කපා ඉවත් කරගත්තා. දැන් අපිට එතන ඉන ප්‍රමාණය ලකුණු කරන්න පුළුවන්. ඉතින් මගේ ඉන වට අඟල් 29ක් තියෙනවා. ඒ 29 මේ විදිහට මම ටේප් එක 4ට නවමින් 4ෙන් බෙදා ගන්නවා. එතකොට අපිට 7යි කාලක් ලැබෙනවා. ඉතින් මේ 7යි කාලයේ ප්‍රමාණයට අපි මහවුන් ආසිත සයිඩ් එකකින් ඕන නිසා අඟල් 8ක් විතර එකතු කරමින් කපා ගමු. අඟල් 8ක ප්‍රමාණයේ තියෙන තැනට මම මෙතන කට් එකක් දා ගන්නවා. ඊට පස්සේ මම මගේ උකුල දක්වා උස සාමාන්‍යයෙන් අඟල් 7ක් විතර තියෙනවා. අන්න එතනින් මේ පැත්තට මගේ උකුල වට ප්‍රමාණය 4ෙන් බෙදුවම එන ප්‍රමාණයට තවත් අරකේ වගේම අඟල් 3 කාලක් විතර මහවුන් ආසිත වලට එකතු කරමු. නිකන් මේක පොඩක් පටු වෙන්නත් පුළුවන් නිසා එකතු කරමින් ඔය විදිහට අතර තියාගන්න. ඊට පස්සේ මේ හැඩයට ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඔය ෂේප් එක යන්න පාට කොම්ම ඒ ලයින් ස්කර්ට් එකේ හැඩ එන විදිහට මෙහෙම දිගට කට් කරගන්න පුළුවන්. බලන්න මම කපා ගන්න ආකාරය. සම්පූර්ණ අපි සයිඩ් එක මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට අපිට සයිඩ් එකෙන් අඟල් භාගයක් පමණ උඩට කරලා හැඩ කරලා කපා ගන්න ඕනේ. ඉතින් මේ A line හැඩය කොච්චර ප්‍රමාණයක් ගන්නවාද කියන එක යට වටින් ඔයාලට කැමති පරිතීර්ණය කරන්න පුළුවන්. ඉතින් ඔයා රුචිකත්වය මත ඒක මෙහෙම ටික ටික වැඩි කරගන්න තමයි තියෙන්නේ. මෙතන ඉඳන් මේ විදිහට මේ ෂේප් එකට යවා ගන්නයි ඕනේ. ස්කර්ට් එකේ හරි මැදට කට් මාක් එකක් උදා ගන්න. ස්කර්ට් එක කපාගෙන අවසන් අපි ස්කර්ට් එක මේ විදිහට පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අපි ප්‍රධාන මෙෂර්මන්ට් එකක් ගන්න ඕනේ. දැන් ඔයාගේ 60 උස මෙතන දක්වා තියා ගන්නවා කියලා හිතන්නකෝ. ඉතින් අන්නේ තැන ඉඳලා ඒ කියන්නේ එතන හරි මැද වාගේ බස්ට් එක දෙපැත්ත බැලුවොත් ඔයාගේ නෙක් එකේ ඉඳන් හරි මැද මෙන්න මේ රේඛාව හඳුන ගන්න. ඊට පස්සේ ඔයාට එතන ඉඳන් මෙන්න මේ විදිහට උරහිසේ සිට මේ විදිහට මෙතනට තියෙන මේ ඇද දුර ප්‍රමාණය කියන්නේ ඇල කරමින් ඇද රේඛාවක් විදිහට තියෙන්න මැන ගන්න. දැන් මේක කෙලින් මැනලා බෑ. ඒක මේ විදිහට මැන ගන්න. ඉතින් මේ විදිහ හරහා යන්න. ඒතර මේ වගේ දෙගුණයක් උස තියෙන අපිට මෙතනින් මේ පැත්තට සහ ඊට පස්සේ අයි පිටුපසක් තියෙනවනේ මේ විදිහට. ඉතින් ඒ ප්‍රමාණයේ තියෙන අපිට අවශ්‍ය වෙනවා රෙදිපටි කොටසක් දිග තියෙන කපා ගන්න. අපි රෙදි කොටස් දෙකක් ඉතින් අත නිර්මාණය කරන්න සහ ඇටය දෙකම එකටම තමයි යන විදිහට නිර්මාණය කරන්න. ඉතින් මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය විලාසිතාවයක්. ඉතින් ඒක සඳහා මම කියන විදිහට මෙෂර්මන්ට් එක මැන ගන්න. බලන ආයෙත් මේ විදිහට මෙතනින් තියලා මෙහෙම හරි මැදට ඇල රේඛාවක් විදිහට මෙෂර්මන්ට් එක ගන්න ඕනේ. ඉතින් මගේ මේ විදිහට මෙෂර්මන්ට් එක ගත්තම අඟල් 13ක් තියෙනවා එක පැත්තකට. එතකොට 13යි අඟල් 26ක් ඕනේ. ඊට පස්සේ ඒකට මහවුන් වාසිත් එක්ක 27ක වගේ ප්‍රමාණයක රෙදි කොටස් මම කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක සාරි එකක් නිසා ලොකු ඝනකමක් නැති නිසා මම මේක ඩබල් තියලා තමයි කපා ගන්න එක් පැත්තකට. එතකොට අපිට අවශ්‍ය දිගමෙන් කොටස් 4ක් මම කපා ගන්නවා. මේ විදිහට අපි අඟල් 27ක් උස ප්‍රමාණයේ තියෙන කොටස් කපාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට කොටස් දෙක බැගින් කොටස් 4ක් මම අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේකේ අවශ්‍ය පළල ප්‍රමාණය හදා ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඔයාලට දැන් ඇත්තටම ඊනට රැලි කරමින් මේක මසා ගන්නවා නම් මෙතන තියෙන ස්කර්ට් කොටසේ තියෙන ඉනේ ප්‍රමාණය මේ විදිහට බලන්න පුළුවන්. ඊට වඩා අඟල් 3ක් විතර සාමාන්‍ය වශයෙන් වැඩියෙන් ගන්න ඕනේ. අපි මේක ඉනට ටිකක් රැලි වගේ දෙනවා නම් ඉතින් ඊට පස්සේදී ඉතිරි වෙන ඉතිරි ප්‍රමාණය අපිට අත කොටස විතර අපි පාවිච්චි කරන්න බලන් අතේ උස විදියට. ඉතින් මම අද ඉන රැලි කරමින් මසා ගන්නේ නැති නිසා මම මේ තියෙන ප්‍රමාණයට වඩා එතන ඉඳන් අපිට අවශ්‍ය කරන සාමාන්‍ය අත දිග අඟල් 10ක් වගේ ප්‍රමාණයක් තියෙන්න අරගන්නවා. ඒ ටික අරගෙන ඉතිරි ටික කට් කරගන්නවා. ඉතින් ඒ 10 ප්‍රමාණයට තව පොඩ්ඩක් තියන්න පුළුවන් අත අග වාටේ නැවිලම හෙන්න. මේ විදිහට අපි කට් කරගත්තා. දැන් මේක මෙහෙම ඇවිල්ලා මේක මේ විදිහට ඇවිල්ලා අපිට දෙපැත්තට ගිහින් තමයි මැහෙන්නේ. දැන් අපි මෙහෙම ස්කර්ට් එක ගත්තොත් ස්කර්ට් එකේ හරි මැදට තමයි මේ කොටස එන්නේ. අපි දැන් කොටස් දෙකක් අරගෙන බලමු. මෙන්න මේ විදිහට එනවා. ඉතින් දැන් මේකෙදී අපිට මෙහෙම මැද කොටසට ආවට පස්සේ දැන් මේ විදිහට අපිට මෙන්න මෙහෙම මේ ටික මෙතනට රැලි තියමින් මසන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය කරන අත දිග සහ
මේ කොටස් දෙකම එනවා. ඉතින් එහෙම අත දිග ප්‍රමාණය දැන් මම අර කලින් කිව්ව විදිහට තියන අකමැති කෙනෙක් නම් මේ විදිහට මෙතනින් මෙහෙම අරගෙන මෙන්න මේ වගේ මේ ටික පොඩ්ඩක් මෙහෙම කපලා ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අත දිග ප්‍රමාණය තියෙන මේක මෙහෙම ඇන්ගල් එකට මෙතන කපා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මට හිතුණා මේක ලස්සන වෙයි. මේ තියෙන ඩිසයින් එක මත චුට්ටක් මේ ටික මෙහෙම අපි රැලි කරමින් මසා ගමු. මේ වගේ ලස්සන ෂේප් එකක් එතකොට ඇඳුමට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්ත කොටස ඇවිල්ලා මේ විදියට මෙතනට මෙහෙම අපි අල්ල ගන්නවා. ඒ කොටසෙත් මේ විදියට රැලි ටික මේ විදියට මෙතනට මෙහෙම එකතු වෙනවා. ඒතර මේ ඇඳුම අඳින්න අපහසුතාවය ඇති වෙන එකට රැසදුමක් විදියට අපිට කරන්න පුළුවන්. දැන් මෙතනින් මේ විදියට ඉන ළඟින් තමයි අපහසුතාවය ඇති වෙන්නේ. ඉතින් එතන සිප එකක් අල්ලා ගැනීම කරගන්න පුළුවන්. ඉතින් අත කොටසෙදිත් අවශ්‍ය නම් අත සම්පූර්ණ මෙච්චරම මෙතනට පේන්න තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන ඉඳන් අත මෙහෙම පොඩක් මෙතන ඉඳන්ම මහගෙන යන්නත් පුළුවන් මේ විදියට. ඒ වගේම මෙතන කර ළඟදී අපි අපිට අවශ්‍ය කරන කර ගැඹුරු පමණක් තියලා ඉතුරු ටික මෙහෙම එකට එකතු කරලා මූට්ටු කර ගැනීමත් සිදු කර ගන්නවා. ඉතින් දැන් ඒ වගේම තමයි මේකේ පුංචි හැඩයක් අපි ලබා ගන්න ඕනේ. කොටස් අතර මේ විදිහට මම තියා ගන්නවා එකට. ඉතින් මේ පැත්ත පොඩ්ඩක් මෙන්න මේ විදිහට කට් කර ගන්න පුළුවන්. මොකද නැත්තම් මහගණිද්දි මේ පැත්ත පොඩ්ඩක් දිගින් වැඩි වෙනවා. ඉතින් මේ වගේ පුංචි ෂේප් එකක් ගන්න අඟලක පමණ ප්‍රමාණයක් කට් කරමින් ඉවත් කර ගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක මසා ගන්න කියලා. දැන් අපි මසා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මුලින්ම මේ රෙදි කොටස් දෙක එක් කොටසක් බවට මම පත් කරගන්න මේ විදියට පොඩ්ඩක් වටේම මැස්මක් දාගෙන යනවා. ඉතින් මේක ඝනකම පවත්වා ගන්න තමයි කොටස් දෙකක් පාවිච්චි කරලා. ඉතින් ඔයාලට ඝනකම රෙද්දක් තියෙනවා නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට අපි මසාගෙන තියෙනවා. දැන් මම මේ විදිහට මේ කොටස් වල මේ විදිහට අත් අග වාටිය දෙසරයක් නම් මෙන්න මසා ගන්න. ඊළඟ කොටසෙත් ඒ විදිහම දෙසරයක් නම් මෙන්න අත් අග වාටිය මහා ගන්න. මේ විදිහට මසා ගත්තා. දැන් මේ කොටසේ අපිට කර ප්‍රමාණය මේ විදියට පළ ගන්න පුළුවන්. කොච්චර ගැඹුරක් අපිට තියා ගන්න ඕනේද කියලා මම සාමාන්‍යයෙන් ඉතින් කර ගැඹුර පොඩක් අඟල් 8ක් විතර තියා ගන්න. ඔයාලට කැමති පරිදි ඒක තියෙන ප්‍රමාණය වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් 8ක් වගේ තියෙන ස්ථානයේ පොඩි කට් මාක් එකක් මෙහෙම දා ගන්නවා අපි. ওই විදියට. දාගෙන අපි දැන් මේ කොටස් දෙක එකට තියලා මසා ගන්නයි යන්නේ. මේක මෙහෙම දිග හැර ගන්න. දැන් කට් මාක් දාගෙන තුන දක්වා ඔයාලට මූට්ටු කරගෙන යන්න පුළුවන්. අස්වාටිය තියෙන නිසා අඟල් කාලට වගේ මූට්ටු කරගන්න ගොඩක් ලොකු ප්‍රමාණයකට අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට ටැග් කරගෙන අවසන් කරගන්න. ඉතින් හරියම ලේසි මේ ගවම මහන්න ලොකු පැටර්න්ස් නෑ නිකම් රෙදි කොටස් දෙකක් තමයි මේ ගත්තේ. ඊට මේකත් ආයෙත් මෙහෙම තියලා අර කට් මාක් දාපු තැනින් පටන් ගන්නවා. පටන් අරගෙන පහළට යනවා. ඉතින් මේ විදිහට අපි ඔන්න මූට්ටු කරගත්ත දෙපැත්තෙන් දැන් මේ කොටස මෙන්න මේ විදිහට තියලා අපිට මහගෙන යන්න පුළුවන්. බලන්න මේ විදිහට. ඉතින් ඒක ඇත්තට මේකේ ගැලපෙන නූලකින් කොළ පාටින් වගේ මේ හොන ලස්සනයි. ඉතින් මම ගවද එහෙම නැති නිසා මම කළු පාටින් මහනවා මේ විදිහට. මේ විදිහට නමල අපි කර තමයි මේ මහගන්නේ. දෙසරයක් නමන්න අවශ්‍ය නැහැ මොකද අස්වාටිය නිසා. ඒ විදිහම අනිත් පැත්තත් මහන්න. බලන්න දැන් මේ විදිහට අපි කොටස් දෙක මහගෙන තියෙනවා ලස්සනට. මේ තියෙන්නේ අපේ කර. ඉතින් දැන් මේ ටික අපිට මොකද කරන්න තියෙන්නේ? අපි මේ ටික අපි ලස්සනට රැලි කරගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔයාට මේ විදිහට මෙතනින් පටන් අරගෙන මැෂින් එකේ ටෙන්ෂන් ඩයල් එක පාට කරකවගෙන මෙහෙම මහගෙන යන්න පුළුවන්. එක්වරක් මහගත්තා. ඊට පස්සේ නැවත වරක් මහන්න. මේ පැත්තත් ඒ විදියමයි.
දැන් අපිට සාය කොටස ගන්න පුළුවන්. දැන් මේ ඉදිරි ස්කර්ට් කොටස අරගන්නවා. මෙන්න මේ ආකාරයට තියාගන්න. ස්කර්ට් එක පහත පැත්තට යන විදිහට තියාගෙන හරි මැදට ඉන හරි මැද තියලා වාට පින් එකක් දාගන්න පුළුවන්. දැන් මේ සයිඩ් එකේ තියෙන අපි රැදගත්ත නූල් වලින් මෙන්න මේ විදිහට අපිට මේ මදිමින් රැලි කරගන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් ලොකු රැලි ප්‍රමාණයක් තියාගෙන නැහැ. කුඩා රැලි ප්‍රමාණයක් තමයි මෙතනදී එකතු කරගන්නේ. ඒ වගේම දැන් මේක මෙහෙම තියාගත්තට පස්සේදී මෙහෙම සයිඩ් මහම් වාසිය ගහන්න අවශ්‍ය කරන ප්‍රමාණය වෙනම ඉතිරි කරලා තමයි තියාගන්න ඕනේ. මේ විදිහට. ඉතින් මේ පැත්තත් මේ විදිහට රැලි කරගමු. දැන් මහගෙන යන පටන් ගමු. මේ විදිහට රැලි සමානව හැමදැනටම යන විදිහට තියාගත්තා. දැන් මහගෙන යමු. ඉතින් ඔන්න මේ විදිහට ලස්සනට අපි හැට කොටස සකස් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට අපි පිටුපස පළුවත් අල්ල ගන්න ඕනේ. පිටුපස සාය කොටසත් අරගෙන මේ විදිහට හරි මැද තියලා පින් එකක් දා ගන්නවා. ඊළඟට ඉදිරිපස්ස වගේම නූල් වලින් රැලි කරගන්න අදිමින් දැන් මහගෙන යමු. ඉතින් ඔන්න දැන් අපි 60 කොටස් දෙකම ඉදිරිපස්ස සහ පිටුපස පළු සඳහා අල්ලාගෙන අවසන් කරගත්තා. දැන් අපිට සයිඩ් එක මූට්ටු කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාට සයිඩ් මූට්ටු කරන්න කලින් මේ කොටස් ඕවර්ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ විදිහට අර සයිඩ් එක මහගන්න ඉතිරි කරගත්ත කොටස් වලින් අල්ලලා සයිඩ් එක මූට්ටු කරගමු. ඉතින් මේ විදිහට අපිට දැන් මේ කොටස් මේ පැත්ත ඕවර්ලොක් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ පැත්තදී මම මේ විදිහට මුලින්ම ඕවර්ලොක් කරලා අරගෙන තියෙනවා. අපි ලෑස්ති වෙන්නේ සිපර් එකක් ටිකක් දුර දක්වා අල්ලගන්න. එතකොට මේ අඳුම අඳින්න අපිට පහසු වෙනවා. නැත්නම් ඉන ළඟින් ඉර වෙනවනේ. ඒ නිසා දැන් අපි සිපර් වුඩ් එක සම්බන්ධ කරගමු. මේ විදිහට සිපර් එකක් අරගන්නවා. ඉතින් සිපර් එකේ එක් කොටසක් අපි මේ විදිහට එක් පැත්තකින් තියලා මහගෙන යමු. මේක කොනටම තියාගන්න. එතකොට ලස්සනයි. මේ විදිහට අපි සාමාන්‍යයෙන් උකුල දක්වා වගේ සිප එක අල්ල ගන්නවා. ඊට පස්සේ ඊළඟ කොටස අපි ඊළඟ පැත්තට තියලා මහ ගන්නවා. ඉතින් මේ විදිහට අපි සම්බන්ධ කරගත්තා. දැන් මේ කොටස මේ මැතුලට තියලා අපිට මහ ගන්න පුළුවන්. දැන් අපි ඊට කලින් බලමු මේක අරින්න මහන කොහොමද කියලා. සයිඩ් එක මේ විදිහට මෙතනට ලස්සනට වහ ගන්න පුළුවන්. මේ තියෙන වැඩකට නැති කොටස් දෙක අපි මේ විදිහට මෙහෙම මෙතන මේ හරියට තියලා මෙහෙම සංගවගෙන මහ ගන්නවා. ඒ වගේම දැන් මේ අත කොටස ටිකක් මෙහෙම ඕපන් විදිහට මෙතන පෙනෙනවා වැඩි වගේ ඔයාලට දැනෙනවා නම් ඔයාලට මෙන්න මේ කොටස් දෙක මෙන්න මෙහෙම ඔන්න ඔය විදිහට තියාගෙන අත කවර් වෙන්න ඕනි කියලා ඔයාලට හිතන දා දක්වා පොඩ්ඩක් සයිඩ් එකත් මෙහෙම අත මෙතන ඉඳන් මෙතනට මහගෙන එන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකක් මතින් එකක් මෙහෙම තියලා මෙහෙම මහගෙන එන්න. ඉතින් මම නම් එහෙම කරන්නේ නැහැ. මට ලොකුවට එහෙම පේන්නේ නැති නිසා මේකෙදි. මොකද මම හැට් හවුස් අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරනවා. හැට් හවුස් ටිකක් වැඩි කරගන්න එපා. මේ වගේ එකද අනිවාර්යයෙන්ම අණ්ඩ බස්ට් එකට හැට් හවුස් ගන්න. හරි. දැන් අපි ඊළඟට මේ විදිහට අපි අපේ සිපර් එක අල්ලාගෙන තියෙන තැන දක්වා මහගෙන තියෙන නිසා ඉතිරි ටික දැන් අපි මෙහෙම මහගෙන යන්න ඕනේ. ඉතින් මේ ඩික් කරගත් පසුව දැන් අපිට තියෙන යටම වාටිය මසා ගන්න පමණයි. මේ විදිහට එක් වරක් නමනවා. ඊට පස්සේ නැවත වරක් නම්මින් මහගෙන යමු.
ඉතින් මේ විදිහට අපි සම්පූර්ණ ෆ්‍රොක් එකේ වැඩ අවසන් කරගෙන තියෙනවා. හරිම ලස්සන වෙනස්ම ආකාරයේ ෆ්‍රොක් එකක් තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් සාමාන්‍ය සාම්ප්‍රදායික බතික් ගවුමක් පප් ස්ලීව් එකක් වගේ දාලා එහෙම නැත්නම් ඊළඟ විදිහට නිර්මාණය කරන්නේ නැතිව අපිට මේ වගේ වෙනස් දේවල් වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම හරිම ලේසි විදියට මේක මසා ගන්න පුළුවන්. ඉතින් හරිම පහසුයි. ඉතින් ඒ වගේම තමයි මේ විදිහට තමයි අඳුමේ පහළ කොටස තියෙන ලස්සනට ෆ්‍රොක් එකේ මල කොටස පැහැදිලිව පෙනෙන ආකාරයට අපි මලේ තියෙන හැඩය වෙනස් නොවෙන්න මේක නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම මෙතනින් අපි සිපයක් එකතු කරගෙන තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව අඳින්න පුළුවන්. ඉතින් මෙතනින් ඔබට අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙකුට පමණක් මේ වගේ බටන් එකක් දාන්න, හක් එකක් දාන්න, ඒ විදිහට සිප එක තියෙන පැත්තේ අල්ලගන්න පුළුවන්. නැත්නම් මසා ගන්න උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වැතුණුත් අත මේ විදිහට අවශ්‍ය තැන දක්වා මසා ගන්න. එතකොට මේ විදිහට අත තියෙන. නමුත් මේ ඇඳුමේ තියෙන ලස්සන ඇත්තටම තියෙන්නේ මේ විදිහට තියාගත්තම. ඉතින් ලස්සන V-neck එකක් දාගෙන අපි ෆ්‍රොක් එක සකස් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා දකින්න නැති ලොකු බ්ලොක් එකක් නැතිව හරිම පහසු විදිහට මේ ඇඳුම නිර්මාණය කරගත්තා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයාලත් මේ ඇඳුම අනිවාර්යයෙන්ම අහලා බලන්න. ඒ වගේම මේ ඇඳුම අහලා ගන්න ලස්සන ෆොටෝස් ඔයාලට පුළුවන් අපේ මදර්බෝඩ් with shoe පබ්ලික් සමූහය සමග ෂෙයා කරගන්න. යාළුවන්ටත් බලන්න, අපි හැමෝටම බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස පාලින් කමෙන්ට් කරගෙන යන්න. ඉදිරියේදී කරන්න අවශ්‍ය කරන ඇඳුම් නිර්මාණ සම්බන්ධව දැනුවත් කරන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා ඉස්සරහ තියෙන bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න මං ෂෝ